Hi pet lovers. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? උන්න අදත් අරන් ආවේ අපි ගියපු pet friendly resort එකක විස්තර. ඔයගොල්ලෝ මේ වගේ pet friendly resorts ගැන විස්තර බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝස් වලට ඔයගොල්ලෝ ආස නම් Facebook එකේ TikTok වල අපිව follow කරන්න. අපේ වීඩියෝස් like කරලා share කරන්න. ඔන්න එහෙනම් බලමු අපි අද කොහෙද මේ ගියේ කියලා. හරිම ලස්සන place එකක් තමයි මේක. ඉතින් මේ place එකට යන්න අපිට ගියේ පැය එකමාරක් විතර. අපි ගියේ ගම්පහ ඉඳලානේ friends. අවිස්සාවෙල්ල හැටන් රෝඩ් එකේ ඔයගොල්ලෝ යනවා නම් ඇහැලියෝකොට දෙහියෝවිට රෝඩ් එකට හැරිලා අම්බලම් පිටිය කියන පැත්තට තමයි ඔයගොල්ලෝ යන්න ඕනේ. එහෙ තමයි මේ කොලොජ් එක තියෙන්නේ. බලන්නකෝ කොච්චර ලස්සන තැනක්ද කියලා. මෙතන ට්‍රී හවුස් එකකුත් තියෙනවා. අපි මෙහි යනකොට චුට්ටක් දවල් වුණා. ඉතින් අපි ගියපු ගමන් බැලුවේ කූඩැල්ලු ඉන්නවද කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කියන්න හරි සතුටුයි මෙහි කූඩැල්ලු නෑ. ඒක නිසා අපිට දුවල පැනලා ඕනෙ තරම් සෙල්ලම් කරන්න පුළුවන්. අපි හරි ෂෝක් එකට නිදහසේ මේ ගස්වල මල්වල සුවඳත් බලබල ඇවිද තමයි ගොඩක් වෙලා මෙහි හිටියේ. ඉතින් දවල් වෙද්දී අපිට චුට්ටක් බඩගිනිනේ. ඉතින් අපි ගිහිල්ලා චුට්ට වෙලාවක් ඇවිදලා රවුමක් දාලා කෑම කන්න තමයි ලෑස්ති වුණේ. මෙහි අංකල්ලා අම්මිලට රස කෑම හදලා තිබුණා ලන්ච් එකට. ඉතින් අපි කෑම කාලා ඉවර වෙලා ඔන්න බලන් ඉන්නේ පීනන්න යන්න තමයි. අර දොළපාර හරිම ෂෝක් නේ. ඉතින් මට නම් ඉවසිල්ලක් නැතුව හිටියේ පීනන්න යන්න. ඒ වුණාට බලන්න ෆ්‍රෙන්ඩ්ස් අපි කෑම කාලා ඉවර වෙනකොට හවස් වෙච්ච හින්දා තාත්ති අපිට පීනන්න යන්න දුන්නේ නෑ. අපි දුකෙන් තමයි ඉතින් හිටියේ. ඔන්න බලන්නකෝ දැන් මේ ඕලු වැන්ද මොකද මේ හිටගෙන එලි කරන්න කියලා. පීනන්න යාවෙක්කන් ගියේ නෑ. තාත්ති විතරක් ගියා කියලා එයා එල්ලි කෑ ගහනවා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් එදා රෑ වුණා. ඊට පස්සේ අපි තංග කරන්නේ නැතුව තුයි ගත්තා. ඔයගොල්ලන්ට මේ රිසෝට් එක බුක් කරනකොට ෆුල් බෝට්, half boat, BB වගේ ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. ඉතින් අපි මෙහි දවස් 2ක් හිටපු ඉඳා ෆුල් බෝට් ඔප්ෂන් එක තමයි අපේ අම්දාති තෝරලා තිබුණේ. එතකොට මේගොල්ලෝ උදේට දවල්ට රෑට අපිට කෑම හරි ගස්සලා දෙනවා. ඔන්න ඊළඟ දවසේ උදේටත් කාලා අපි පොඩ්ඩක් වටේ ඇවිදලා දුවලා බැලුවා. අද නම් පීනන්න හොඳ දවස. තාත්ති කිව්වා ඌව වැටුනම අපිට පීනන්න යන්න දෙනවා කියලා. ඔන්න අපි එතකන් ඇවිදලා බැලුවා හැම තැනම මොනාද තියෙන්නේ කියලා. හරිම ලස්සන ගාඩන් එකක් තමයි මෙහි තියෙන්නේ. ඔන්න බලන්න ෆ්‍රෙන්ඩ්ස් මනගස්සල මලුත් පිපිලා. ඔන්න දැන් මායි ඕලු නැන්දයි තරංගිට පීනනවා. මං අද තමයි මුලින්ම වතුරකට බැහැලා පීනුවේ. අපේ ඕලු නැන්ද නම් බීච් ගිහිල්ලත් පීනලා තියනවලු. වෙන ට්‍රිප්ස් ගිහිල්ලත් පීනලා තියනවලු. ඔන්න ෂයිනි ඇන්ටිට සනීප නැති නිසා වැඩි වෙලා එයාට පීනන්න දුන්නේ නෑ. මාත් පොඩි කියලා මටත් වැඩි වෙලා පීනන්න දුන්නේ නෑ. බලන්නකෝ ෆ්‍රෙන්ඩ්ස් ඕලු නැන්දව විතරක් ඒගොල්ලෝ ගොඩක් වෙලා තියන් හිටියානේ. ඒගොල්ලෝ කියන්නේ ඕලු නැන්දට පීනන්න පුරුදුයි කියලා. ඕලු නැන්ද වතුරට දැම්මම මාළුවෙක් වෙනවලු. ඔන්න බලන්න එයාගේ වැඩ.
අපේ අම්මි කියන්නේ ඕලු මාළු වෙනවා කියලා. ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් එයා දියේ කිඳුරියෙක් වගේ ලස්සන්ට පීනනවා බලන්නකෝ. අපිට නම් ඊරිසියාවේ බෑ. මායි ශයිනි ඇන්ටි උඩට වෙලා අඬ හිටියා. අපි දෙන්නට වේලෙන්ඩ කියලානේ අපි එතනින් තියලා ගිහින් මේගොල්ලෝ තනියෙන් සෙල්ලම් කරන්නේ. හරිම අසාධාරණයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් බලන්නකො මෙතන කොච්චර ෂෝක්ද කියලා. ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ බව්යාලුවත් එක්ක ගිහිල්ලා පීනලා හොඳට විනෝද වෙලා එන්න පුළුවන් තැනක් තමයි මේක. අපි නම් දවස් 2ක්ම පීනුවා. බලන්නකෝ මේ රිසෝට් එක ගැන තව සුභාරංචියකුත් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා. ඒක දැනගන්න ඕනේ නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ රිසෝට් එක අයිති අංකල් හරිම හොඳයි. එයා පෙට්ස්ලා ගේනවට හරිම කැමතියි. එයා අපිට කෑමත් දෙන්න අහලා තියෙනවා. අපේ අම්මි පෙට් ෆුඩ් අරන් යන නිසා ඕනෙ වෙලා තිබුණේ නෑ. ඔන්න අපි දැන් කට්ටියම නාලා වේලෙන්ඩ ඉන්නවා. ඊට පස්සේ ඉතින් අම්මිලත් තවල්ට කාලා අපිත් කාලා සැප දොයියක් දැම්මා. කාලා නාලා සනීපෙට දොයියන්ට තියෙනකොට හරිම ෂෝක් ෆ්‍රෙන්ඩ්ස්. අපි හවස් වරුවම හොඳට තුරුල් වෙලා සැපට දොයිය ගත්තා ඉතින්. බලන්නකෝ මේ අංකල් අපිට හවසට තේත් හදලා දෙනවා. මේ තියෙන්නේ අර මං කියපු ට්‍රී හවුස් එක. ඒකේ ලයිබ්‍රරි එකකුත් තියෙනවා. පොත් කියවන්න ආස අයට උඩට ගිහිල්ලා මේ තොලපාර දිහා බලාගෙන රිලැක්ස් එකේ පොත් කියවන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකුත් තියෙනවා. නිදාසේ ඉන්න හරිම ෂෝක් ප්ලේස් එකක් තමයි මේක. මේ ප්ලේස් එක ගොඩක් ගෲප්ස් වලට දියවුටින් වලටත් දෙනවලු. මෙන්න මෙහෙම තමයි ඇතුල් වෙනකොටම මේ රිසෝට් එක තියෙන්නේ. ඇතුළට ගමම බෙඩ්රූම් එකක් තියෙනවා. ඒකේ ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ඇතුළට ගියාම තව චූටි රූම් එකක් තියෙනවා. ඒකේ තව බෙඩ්ස් දෙකක් තියෙනවා. මේ වගේ රික්ලයින් සෝෆා දෙකකුත් තියෙනවා. ෂෝක් වොෂ්රූම් එකකුත් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ගිහින් නිදහසේ ඉඳලා රස කෑම කාලා සෙල්ලම් කරලා රිලැක්ස්ලා එන්න පුළුවන් හොඳ ප්ලේස් එකක් තමයි මේක. ඉතින් තාම මේකේ නම කිව්වේ නෑනේ. මේකේ නම ආකේඩියා ඉකෝ ලොජ්. ඔන්න බලන්න ඒකේ ලස්සන. එතත් ඉතින් හවස් වෙනකොට අපිට බඩගිනි ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ අංකල්ලා අපිට බාබකියු ඩිනර් එකක් දුන්නා. හරිම රසයි. බලන්නකෝ කොච්චර ෂෝක්ද කියලා. නිදහසේ ඉන්න පුළුවන් ඒගොල්ලෝ අපිට කෑමත් හදලා දෙන නිසා. අපේ අම්මි තාත්ති නම් එක එක ගේම්ස් ප්ලේ කරා. අපේ ආච්චි අම්මත් කියානේ ඒ තුන්දෙනාම එකතු වෙලා ලූඩෝ ගේම් එකක් ප්ලේ කළා. ඔන්න ඊළඟ දවසේ උදේත් අපි ආයි රවුමක් දාලා ඇවිදලා බැලුවා. හොඳට ඉර පායලා තියෙන හින්දා අදත් පීනන්න ෂෝක් දවස. උදේට කාලා එහෙම අපි ආපහු පීනන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් හරිම ෂෝක් ෆ්‍රෙන්ඩ්ස්. අපි හොඳ ජොලියක් දැම්ම ආපහු පීනලා නාලා. ඔගොල්ලොන්ටත් පුළුවන් මේ ප්ලේස් එකට යන්න. ඉතින් මං කිව්වනේ මේ ප්ලේස් එක ගැන සුභාරංචියක් කියන්න තියෙනවා කියලා. මොකද්ද දන්නවද ඒක? මේ ප්ලේස් එකේ අලුතෙන් පූල් එකක් හදනවා. ඒකින්ද මේ දවස්වල ඒක ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ ජූන් වල ඉඳලා ආපහු මේ ප්ලේස් එක ඕපන් කරනවා. ඔගොල්ලොන්ට එතකොට පුළුවන් ඔගොල්ලොන්ගේ බව්යාලුවොත් එක්ක මේ ප්ලේස් එකට ගිහිල්ලා හොඳ ජොලියක් දාන්න. පූල් එකක් තියෙනකොටත් ඒකත් ෂෝක්නේ. අපිට නම් මේ
තියෙන දොළපාරට පැනලා පීනනවා තරම් ජොලියක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න බලන්ඩ අපේ තාත්ති මායි ඕලු නැන්දි එක්ක ඩාන්ස් කරානේ. මට ඉතින් චුට්ටක් ලැජ්ජයිත් එක්ක ඒ වුණාට බෑ කියලා බෑනේ. ඉතින් එදා ලංචකෙන් පස්සේ අපි එන්ඩ ලෑස්ති වුණත් පොඩ්ඩක් වහින්න ගත්ත නිසා අපි හවස් වෙනකන් නවතින්න තමයි බැලුවේ. අපේ අම්මිලා ඕනංකල්ගෙන් අහලා තිබුණා අපිට හවස් වෙනකන් ඉන්න දෙන්න පුළුවන්ද කියලා. එදාහි වෙන බුකින්ග්ස් තිබ්බ නැති නිසා ඒගොල්ලෝ අපිට free of charge හවස් වෙනකන් එහි ඉන්න දුන්නා. හවසට තේත් එක්ක එක කෑම ජාතිත් හදලා දුන්නා. රෑට අපිට දින එකත් ඒගොල්ලෝ ගානේ දුන්නා. ඉතින් මේ ඕන අංකලුයි කෑටේක අංකල්ලයි හරිම හොඳයි. ඔගොල්ලොත් ඔගොල්ලන්ගේ බව්‍යාලුව එක්ක අනිවාර්යෙන්ම මේ ප්ලේස් එකට නිවාඩුවක් ගත කරලා ඉන්න යන්න. ඉතින් ඔන්න අපි දින එක අරගෙන හවස 7ට විතර එහෙන් ගෙදර එන්න ආපහු පිටත් වුණා. ඔගොල්ලෝ අපේ channel එක subscribe කරලා තිබ්බොත් මේ වගේ pet friendly resorts ගැන තව වීඩියෝස් බලන්න පුළුවන්. හැබැයි friends, තව දුක හිතෙන දේකුත් තියෙනවා ඔගොල්ලොන්ට කියන්න. අපේ ශයිනි ඇන්ටි කියපු අන්තිම ට්‍රිප් එක තමයි මේක. එයා අසනීපෙන් හිටියේ. ඉතින් මේ ට්‍රිප් එක ගිහින් ඇවිල්ලා මාසෙකින් විතර අපේ ශයිනි ඇන්ටි නැති වුණා. අපි හැමෝම ශයිනි ඇන්ටිට හරිම ආදරෙයි. මට නම් එයාව හැමදාම මතක් වෙනවා. ඉතින් ශයිනි ඇන්ටි ඔයාට goodbye. අපි ආදරෙයි ඔයාට. එනම් ෆ්‍රෙන්ඩ්ස්, අපේ මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. අපේ channel එකත් subscribe කරන්න. අපි ආයෙත් හම්බෙමු. අපෝ වීඩියෝ එකකින් හම්බෙනකන් බව් යාළුවෙත් එක්ක පරිස්සමෙන් ඉන්න. බයි.